මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවෙච්ච සිදුවීම පිළිබඳව මේ වන විට ඔබ දැනුවත්. ඒ සිදුවීමෙන් මේ වෙනකොට පුද්ගලයෙක් මිය ගිහිල්ලා ඒ වගේම පුද්ගලයෝ 7 දෙනෙක් රෝහල්ගත කරලා තිබෙනවා. ඒ වගේම බන්ධනාගාරය ආශ්‍රිතව විශාල හානියක් සිදු වී තිබෙන ආකාරයත් ඊයේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ සිද්ධියට ඇත්තටම හේතුව මොකක්ද? අද අපි කතා බහ කරන්න හොයා බලන්න සූදානම් වෙන්නේ මහර බන්ධනාගාරය ආශ්‍රිතව වගේම මෑත කාලේ ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිතව සිදුවුණු මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන්ට සැබෑම හේතුව කුමක්ද කියන කාරණය පිළිබඳව. අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔබේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා කමෙන්ට් එකක් විදිහට අපේ නාලිකාවට එකතු කරන්න කියන ආරාධනාවත් එක්ක අපි අද කතා බහට එකතු වෙමු. මහර බන්ධනාගාරයේ ආශ්‍රිතව වගේම පසුගිය මාසයේදී මීගමු බන්ධනාගාරයේ ආශ්‍රිතවත් යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ සිදුවීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 29කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම තුවාල ලබලා තිබෙනවා විශාල පිරිසක්. ඒ වගේම දේපල හානි විශාල සංඛ්‍යාවක් සිදු වී තිබෙනවා මේ සිදුවීම් දෙකම ආශ්‍රිතව. දැන් දිගින් දිගටම අපි දැක්කා පසුගිය වසර 10ක වගේ කාල සීමාව තුළ ලංකාවේ බොහෝ බන්ධනාගාර ආශ්‍රිතව මේ ආකාරයෙන් නොසන්සුන්කාරී වාතාවරණයන් ඇති වෙමින් තිබෙනවා. ඒක ඉදිරියේදීත් ඇති වෙන්න පුළුවන් මේ ආකාරයටම ගියොත් මේ ක්‍රමවේදයම අනුගමනය කළොත් කියන කාරණය තමයි අදහස තමයි අපිට තිබෙන්නේ. දැන් මේ ආකාරයෙන් බන්ධනාගාර ආශ්‍රිතව මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවෙන්න හේතුව මොකක්ද කියන කාරණය අපි හොයා බලාගෙන යද්දී ඉතා වැදගත් ප්‍රකාශයක් අපිට හම්බුණා සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයෙන්. ඔවුන් කියන ආකාරයට ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිතව මේ ආකාරයෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවෙන්නට හේතුව දැන් මෑත ආසන්නතම සිදුවීම මහර බන්ධනාගාරය ආශ්‍රිතව මේ ආකාරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවෙන්න හේතුව බවට පත් වෙලා තිබෙන්නේ අධික ධාරිතාවයෙන් යුක්තව රැඳවියන් සිරකරුවන් මේ බන්ධනාගාර තුළ රැඳවීම කියන කාරණය. එතනදී ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කරන්නේ මේ සිරකරුවන්ගේ ධාරිතාවය ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් යටිතල පහසුකම් වැසිකිලි කැසිකිලි පහසුකම් ආහාර පහසුකම් මේ වගේම ඔවුන් රඳවා තබන බිම්කඩ මේ ආදී වූ කාරණා සම්බන්ධයෙන් ඔවුන් අතර යම් ආකාරයක මත ගැටුම් හටගන්නවා. පසුව මේවා ගැටුම් බවට වර්ධනය වෙලා මේවා අන්තිමට නොසන්සුන්කාරී තත්ත්වයන් බවට පත් වෙනවා කියන කාරණය. එතකොට දැන් මහර බන්ධනාගාරයේ සිද්ධිය ආසන්නතම සිද්ධිය උදාහරණයකට අපි ගත්තොත් එහෙම මහර බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් හැකියාව තිබෙන්නේ රැඳවියන් 991කට ආසන්න සංඛ්‍යාවක්. හැබැයි මේ සිද්ධිය වෙනකොට පහුගිය සෙනසුරාදා දවසේ මහර බන්ධනාගාරයේ ආශ්‍රිතව රැඳවියන් 4100කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිට තිබෙනවා. එතකොට 3000කට අධික සංඛ්‍යාවක් කියන්නේ ධාරිතාව ඉතා ඉහළ මට්ටමකින් තමයි මේ බන්ධනාගාරය තුළ රැඳවියෝ රඳවලා තියෙන්නේ. සාමාන්‍ය රඳවන්න පුළුවන් රැඳවියෝ 991යි. හැබැයි 4100කට වැඩි පිරිසක් රඳවා සිට තිබෙනවා මේ ගැටුම්කාරී තත්ත්වය ඇති වෙන මොහොතේ. අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් විමසීමක් කළා මේ වෙනකොට ලංකාවේ කොහොමද බන්ධනාගාර ආශ්‍රිතව රැඳවියන් ප්‍රමාණය කොහොමද කොයි වගේ බන්ධනාගාර ආශ්‍රිතවද ඔවුන්ව රඳවා තිබෙන්නේ මේ ආකාරයේ තොරතුරු මම කැමති මේ ලබාගත තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒ අනුව අපිට වාර්තා වෙන ආකාරයට මම උපුටා දක්වන්න කැමති බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලබා දුන්න ඒ වාර්තා. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා වැලිකඩ බන්ධනාගාරයේ අනුමත රැඳවියන් රඳවන්න පුළුවන් ධාරිතාවය 839යි. හැබැයි මේ වෙනකොට රැඳවියන් 3400ක් වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඉන්නවා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳවියෝ 380යි රඳවන්න පුළුවන් අනුමත ධාරිතාවය. හැබැයි මේ වෙනකොට 237යි රඳවලා ඉන්නේ. ඒක නම් යම් අඩු ප්‍රමාණයක්. ඒ වගේම තමයි වැලිකඩ කාන්තා අංශයේ, කියන්නේ වැලිකඩ බන්ධනාගාරේ කාන්තා අංශයේ රැඳවියෝ 247යි රඳවන්න පුළුවන්. හැබැයි මේ වන විට රඳවලා ඉන්නවා 978ක්. ඒ වගේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ආශ්‍රිතව රැඳවියෝ 328යි රඳවන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට රඳවලා ඉන්නවා 2782ක්. ඒ වගේම මැගසින් බන්ධනාගාරය ආශ්‍රිතව ගත්තොත්
රැඳවියු 499යි රඳවන්න පුළුවන්. හැබැයි මේ වන විට 3046ක් රඳවලා ඉන්නවා. ඒ වගේම මහර බන්ධනාගාරය ආශ්‍රිතව 991යි මම අර පෙර සඳහන් කරපු සංඛ්‍යාව. හැබැයි මේ වෙනකොට 4447ක් පමණ රඳවලා ඉන්නවා. බෝගම්බර බන්ධනාගාරය ගත්තොත් රඳවන්න පුළුවන් 799යි. හැබැයි 2500කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඉන්නවා. අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ තත්ත්වය එසේමයි. රැඳවියෝ 1047යි රඳවන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට රැඳවියෝ 2153ක් රඳවලා ඉන්නවා අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේත්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිතව රඳවන්න පුළුවන් හැකියාව තිබෙන්නේ රැඳවියන් 10,801ක් වගේ සංඛ්‍යාවක්. හැබැයි මේ මොහොත වන විට බන්ධනාගාර ආශ්‍රිතව රැඳවියන් 41,114ක් වගේ ප්‍රමාණයක් රඳවලා ඉන්නවා. ඉතින් මේක මේ තුන්ගුණයක්ටත් වඩා වැඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ රඳවන්න පුළුවන්කම තිබෙන්නේ 10,801යි. හැබැයි රැඳවියෝ 41,114ක් රඳවලා ඉන්නවා. 30,000කට ආසන්න සංඛ්‍යාවක් වැඩිපුර බන්ධනාගාර ආශ්‍රිතව රඳවා සිටිනවා රැඳවියෝ විදිහට. දැන් මේ ආකාරයෙන් බන්ධනාගාර ආශ්‍රිතව තදබදය ඇතිවෙන්න මූලිකම හේතුව මොකක්ද කියන කාරණය හොයා බැලීම වැදගත්. අපි මේ කාරණය ගැන හොයා බලාගෙන යද්දී අපිට වාර්තා වෙච්ච කාරණයක් තමයි දැනගන්න ලැබුණු දෙයක් තමයි මේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම බන්ධනාගාර ආශ්‍රිතව තදබදය වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තිබෙනවා කියලා. ඒ කියන්නේ දැන් යම් යම් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි හේතුවෙන් අත්අඩංගුවට ගන්න සැකපිට අත්අඩංගුවට ගන්න රැඳවියන් ඔවුන්ව රඳවා තබනවා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා මේ වාර්තා ලැබෙන තුරු. රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වෙන්න හේතුව මොකක්ද කියන එකත් හොයාගෙන බලාගෙන යද්දී ලංකාවේ රස පරීක්ෂක වාර්තා ලබා ගන්න මේ විශ්ලේෂණ වාර්තා ලබා ගන්න තිබෙන්නේ උපකරණ ගැන මැෂින් විශ්ලේෂණ යන්ත්‍ර 5ක් විතරයි. මේ 5 ඉදිරියේදී තවත් 3කින් වැඩි කරන්නේ. කියන්නේ 8ක් දක්වා වර්ධනය කරන්න මේ අදාළ බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. එහෙම වුණොත් එක්තරා ආකාරයකට බන්ධනාගාරවල මේ තදබදය අඩු කරගන්න පුළුවන් වේවි කියලයි දැනගන්නට තිබෙන්නේ. කොහොම නමුත් මේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් මේ වෙනකොට පහුගිය පහුගිය මැයි මාසේ 31 වෙනිදා වෙනකොට රැඳවියෝ 15,607ක් බන්ධනාගාර තුල රඳවාගෙන ඉඳලා තිබෙනවා. දැන් මේ වාර්තා ප්‍රමාද වීම කියන කාරණය වගේම මීට අමතරව දැන් ආණ්ඩුව පැත්තෙන් මොනවද මේ බන්ධනාගාරවල තිබෙන තදබදය අවම කරගන්න ඉදිරියේදී ගන්න ලබන පියවර කියන එක සොයා බැලීමත් ඉතා වැදගත් වෙනවා. එතනදී අපිට දැනගන්න ලැබිච්ච කාරණයක් තමයි මේ වෙනකොට යම් යම් බන්ධනාගාර අතරේ ඉන්න මේ තදබදය අවම කරගන්න ඔවුන් තදබදය අඩු බන්ධනාගාරවලට තදබදය වැඩි බන්ධනාගාරවල ඉන්න රැඳවියන් හෝමාරු කරන්න මාරු කරන්න කටයුතු කරමින් ඉන්න කියලා වාර්තා වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමග එකතු වෙලා తాවකාලිකව මේ බන්ධනාගාර තුල රැඳවියන් රඳවන්න తాවකාලික ගොඩනැගිලි ඉදි කරන්න පටන් අරගෙන තිබෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි මේ රැඳවියන්ගේ යහ පැවැත්ම කියන්නේ බන්ධනාගාරය තුළ ඔවුන් ඉතා හොඳින් කටයුතු කිරීම කියන කාරණය මූලික කරගෙන රැඳවියෝ 587 දෙනෙක් පහුගිය කාල සීමාව තුළ නිදහස් කරන්නටත් බන්ධනාගාරයේ පැත්තෙන් කටයුතු කරලා තිබෙනවා මේ තදබදය අවම කර ගැනීමේ එක් පියවරක් විදිහට. ඒ වගේම වැදගත්ම කාරණය තමයි සිරකරුවන් නිවාස අඩස්සිය තැබීම සඳහා වන පනත් කෙටුම්පතකුත් මේ වෙනකොට සකස් කරමින් තිබෙනවා කියලා තමයි අපිට දැනගන්නට තිබෙන්නේ ආණ්ඩුව පැත්තෙන්. ඒකත් එක්තරා හොඳ වැඩක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි මේ බන්ධනාගාර තුළ ඇතිවෙමින් තිබෙන තදබදය අවම කරන්න ගැනීමට නියමිත වැදගත්ම තීන්දුව විදිහට කොළඹ ආශ්‍රිත බන්ධනාගාර රැගෙන යන්න නියමිතයි හොරණ මිල්ලෑව ප්‍රදේශයට. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටත් කැබිනට් තීරණයක් අරගෙන තිබෙනවා. 2028 සහ 2033 කියන කාල සීමාවෙදී මේ හොරණ බන්ධනාගාරය හොරණ මිල්ලෑව බන්ධනාගාරය ඉදි කරලා අවසන් කරන්න නියමිතයි. ඒ සම්බන්ධයෙන්ුත් මේ වෙනකොට කටයුතු සිදුවෙමින් පවතිනවා කියලා තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට දැනගන්නට ලැබුණේ. දැන් ඇත්ත වශයෙන්ම මේ ආකාරයට
බන්ධනාගාරවල තදබදය වැඩිවීම කියන කාරණය සාධාරණ හේතුවක් බැඳවියන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වෙන්න. හැබැයි කොහොම නමුත් ආණ්ඩුව පැත්තෙන් ගත්තාම ආණ්ඩුවටත් ඉතා ප්‍රබල වගකීමක් තිබෙනවා මේ ආකාරයට ගැටුම්කාරී තත්ත්වයන් ඇති නොවීමට වග බලා ගන්න. මොකද අපි දැක්ක පහුගිය මාසයේදීත් මේගමු බන්ධනාගාරය ආශ්‍රිතව මේ ආකාරයේම සිදුවීමක් වුණා. එතකොට මාසයක් ගතවන්නටත් පෙර ආතුව මහර බන්ධනාගාරය තුලත් එවැනිම සිදුවීමක් සිද්ධ වෙනවා. එතකොට ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් එක්තරා ආකාරයකට දුර්වල කළමනාකාරීත්වයක් මේ හා සම්බන්ධව තිබෙනවා කියන කාරණය සාමාන්‍ය ජනතාව විදිහට අපිට සඳහන් කරන්නට වෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් හොයා බලාගෙන යද්දී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියන තනතුර තවමත් පුරප්පාඩුවයි තිබෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට ඉන්නේ වැඩබරන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙක්. ඔබ දැනුවත් ඇති පසුගිය වසරේ අනුරාධපුර බන්ධනාගාරයේදී පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධ සිදුවීමක් හේතු කොටගෙන හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ධූරයෙන් පහ කරලා ඔහුට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා. හැබැයි තවමත් ආණ්ඩුව ඒ සඳහා නිසි බලධාරියෙක්, ඒ කියන්නේ බන්ධනාගාරවල ප්‍රධානියා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ තනතුර ඒ පුරප්පාඩුව පුරවන්න කටයුතු කරලා නැහැ. මේක බරපතල තත්ත්වයක්. දැන් බන්ධනාගාර ආශ්‍රිත මේ සිදුවීම් වලට මූලික හේතුවක් විදිහට මේ නිසි පරිදි උපදේශ පහලට ගලා නොයාම කියන කාරණය සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් ඒ උපදේශ ගන්න නිශ්චිත පුද්ගලයෙක් විධායක බලය තිබෙන ආයතනය තුළ විධායක බලය තිබෙන නිශ්චිත පුද්ගලයෙක් සිටිය යුතුයි. වැඩ බලන තනතුරු පත් කිරීමෙන් මේ තත්ත්වය සමතයකට පත් කරගන්න බෑ. ඒ නිසා ආණ්ඩුව සිදු කළ යුතු පළමු දේ තමයි බන්ධනාගාර පද්ධතිය පාලනය කරන්න බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙක් පළමුවෙන්ම පත් කරන්න ඕනේ. ආණ්ඩුවට වගකීමක් තිබෙනවා තමන්ගේ බහරයේ ඉන්න පුද්ගලයෝ, විශේෂයෙන් මේ රැඳවියන් කියන සාධකය ගත්තහම ඔවුන් රැඳවියන්ගේ ආරක්ෂාව ඍජුවම රජය සතු වෙනවා. රටේ සියලුම ජනතාවගේ ආරක්ෂාව රජයේ සතුයි. ඒ වගේම තමයි විශේෂයෙන් රජයේ ආරක්ෂාව බහරයේ ඉන්න රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් ආණ්ඩුව එක්තරා ආකාරයකට ඔවුන්ගේ විශාල කළමනාකරන දුර්වලතාවක් තිබෙනවා මේ අමාත්‍යංශය තුළ. බන්ධනාගාර සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තුළ. දැන් ඉදිරියේදී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය රැස් වෙන නියමිතයි. එතකොට මේ කවුන්සල තුළදී මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සාකච්ඡාවට ලක් විය හැකියි. ඒ නිසා ආණ්ඩුව මේවට උත්තර බඳින්නත් ලෑස්ති වෙලා ඉන්න වෙනවා ඉදිරි කාල සීමාව තුළ. ඒ නිසා දිගින් දිගටම මේ බන්ධනාගාර ආශ්‍රිතව මේ ආකාරයෙන් ගැටුම් වර්ධනය වීම ආණ්ඩුවට හොඳ නැහැ කියන කාරණයක් ජාත්‍යන්තර වශයෙන් අපි මතක් කරන්නට ඕනේ. හොඳයි, අනිත් කාරණේ තමයි මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අයිති වෙන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතට. අපි දැක්ක පහුගිය දවසක මේ අමාත්‍යංශයේ නිලධාරීන් එකතු වෙලා ගවයෙක් නිදහස් කරනවා. මරණයට කැපවෙච්ච ගවයෙක් නිදහස් කරනවා. දැන් අධිකරණ අමාත්‍යංශය මෙහෙම මේ ගවයෙක් නිදහස් කරන එක හොඳයි මරණයට කැපවෙච්ච. හැබැයි වැදගත්ම කාරණේ තමයි තමන්ගේ අමාත්‍යංශයේ විශේෂ බහර අමාත්‍යංශයේ යටතේ වැඩ කරන බන්ධනාගාර නිලධාරීන්, එවැගේම රැඳවියන් ඔවුන් මරණයට කැප කරලා ඔවුන්ට මරණයට පත්වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරලා මේ මරණයට කැපවෙච්ච ගවයෙක් නිදහස් කරලා පළක් නැහැ කියන කාරණේ අපි අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා පළමුවෙන්ම අපි ඉල්ලීමක් කරනවා ඔය අමාත්‍යංශයේ ඉන්න විශේෂ බහර අමාත්‍යවරයාගෙන්, ඒ වගේම ලේකම්වරියගෙන්, ඒ ඇතුළු කණ්ඩායමෙන් මේ ගවයෝ නිදහස් කරනවට වඩා තමන්ගේ යටතේ ඉන්න පිරිස ආරක්ෂා කරගන්න, ඔවුන්ගේ ජීවිතවල නිදහස වෙනුවෙන් වැඩ කරන්න, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන්න ඔබට රාජකාරීමේ වගකීමක් තිබෙනවා. ඒ වගකීම අවධාරණය කරගෙන, ඒ වගකීම හිතට අරගෙන වැඩ කිරීම ඉතා වැදගත් කියන කාරණය අපි මේ මොහොතේ මතක් කරමු.